සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ මම මාලේ තවත් දවසකට. ඉතින් මාලේ කියලා කියන්නේ මෝල්ඩිව්ස් කියන රටේ ප්‍රධානම නගරය. මේක පොඩි නගරයක් වුණත් ජනගහනයෙන් වැඩිම නගරයක්. මේක ලක්ෂ 2කට ආසන්න පිරිසක් ඉන්නවා. ප්‍රමාණය කිලෝමීටර් 8.3ක් විතර. මුදල් භාවිතා වෙන්නේ මෝල්ඩිවියන් රුපියල්, ආගම ඉස්ලාම්. ඉතින් මේකේ ගොඩක් ඉඩ කඩක් නැහැ. පාට ගොඩනැගිලි කුඩා වීදි. ඉතින් මේවා තමයි තියෙන්නේ. ඉතින් මේක සිටි එකේ තියෙන ලස්සන තමයි මේගොල්ලෝ දකින්නේ. ඉතින් මේකේ රන් කුඩයක් ඇති ස්ථානයක් තියෙනවා. මේ රාජ්‍යපති මන්දිරයක් තියෙනවා. මියුසියම් එකක් තියෙනවා. ඊට අමතරව මාකට් එකක් තියෙනවා. මේ මාකට් එකේ අලුත් මාළු, පළතුරු වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන් කරගෙන යනවා ආටිෆිෂල් බීච් මෙන්න එක්කෙනෙක් ලේෂර්ලි ඉන්න ඔන්චිල්ලාවක් පැද ලස්සනයිනේ. ඒගොල්ලෝ එහෙම තමයි. ඒගොල්ලෝ හවසට කරන්නේ ඕක තමයි. මෙතන තමයි සර්ෆින් කරන තැන. අර බ්‍රිජ් එක මම කලින් කියපු හින්දා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන සර්ෆින් කරන්න යන කට්ටිය බලන්න ගොඩක් කට්ටිය එනවා. බීච් එක ආටිෆිෂල් වුණාට හරිම ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් නගරය හරහා ඇවිදලා එන්න පුළුවන් සම්පූර්ණ පැයකට අඩු කාලයකින්. බෝට් ටු සෆාරි තියෙනවා. මෙලෙන්ඩා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක හරිම ළඟයි. මෙහි තියෙන කාලගුණයේ උණුසුමින් තෙතුයි මිශ්‍ර එකක්. සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක 26ක් 31ක් විතර වෙනවා සෙල්සියස්. ඉතින් බයිසිකල් පදින කට්ටිය ගොඩාක් වැඩි. ඊට අමතරව පුළුවන් තරම් මේගොල්ලෝ ඩේ ට්‍රීස් පැල කරලා තියෙනවා පාර අයින දිගේ. ඉතින් ඕන තරම් රෙස්ටොරන්ට් තියෙනවා ආහාර ගන්න. ඉතින් මාලේ ඉඳන් රිසෝර්ට්ස් වලට යන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන්නේ චයිනා මෝල්ඩිව්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් බීච් එක හදද්දී ඒගොල්ලෝ ඉදි කරපු මතක් වෙන්නේ දිරු සමරු සටහන් සහිත ස්ථානයක්. මෙතන තියෙනවා බීච් එක හදන්න ගත්ත කාලේ ඉඳන් තියෙන ෆොටෝස් එක. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒවා. ඒක හොඳ ලස්සන නිර්මාණයක් විදිහට මේක ඉදිරිපත් කරලා තියෙනවා. ගොඩක් මෝල්ඩිව්ස් නම් මේක ඇවිල්ලා බලුවේ නැහැ. නමුත් මම බලන්න මොකද මගේ පළවෙනි ටුවර් එකකින්. ඉතින් ඔයගලන්ටත් පෙන්වන්න කියලා හිතනවා. ඔයගොල්ලෝ මේ බලාගෙන යන්නේ චයිනත් එක්ක හදපු ෆ්‍රෙන්ඩ්ෂිප් බීච් එක. රටේ වැදගත්ම කොටසක් ඉෂ්ට කරනවා මේ කාලෙද්දි ගමනාගමනයට. ඉතින් ඒකේ සිහිවටන ඵලකය සහ සිහිවටනයන් තමයි මේ දකින්නේ. කලාත්මක නිර්මාණය. ඉතින් මම ඉස්සෙල්ලා කියනවා වගේ මේක ජනතාවගෙන් පිරුණුම නගරයක්. ඉතින් රිසෝට් දූපත් නිශ්ශබ්ද සුන්දර වෙරළ තීරවල් සහිතව තියෙන්නේ. ඉතින් මාලේ කියලා කියන්නේ සුන්දර විලාසිතා විවේක ගන්න විතරක් ඉතින් තැනක් නෙමෙයි. මෙහෙට ආවම සැබෑ මාලදිවෙන් ජීවිතය සංස්කෘතිය හැමත් අත්විඳින්න පුළුවන්. මේ දකින්නේ පොඩි ෆ්ලයිට් එකක් විරෙන එයාපෝට් එකට ලෑන්ඩ් කරනවා. ඉතින් මේ දකින්නේ මම ඔයගලන්ට ඊට ඉස්සෙල්ලා සීරීස් එකෙන් පෙන්නපු උද්‍යානයේ තියෙන ගස්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අර දූපත් වල තියෙන රිසෝර්ට්ස් වලට බෝට් වල ගමනාගමනය සිද්ධ වෙන්නේ. මෙන්න බස් එකකුත් තරයි යනවා. උදේ පාන්දර මේ බස් එකක් අරගෙන යනවා දූපතකට. මේගොල්ලෝ එහෙම තමයි ඉතින් ගමනාගමන කටයුතු සිද්ධ කරන්නේ. ඒකත් අලුත්ම අත්දැකීමක් මට නම්. ඉතින් අපේ පාරේ බස් යනවා වගේ තමයි මේගොල්ලන්ගේ මූදේ බෝට් යනවා. පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් කරනවා මාරුත. මේ කියන්නේ ඔයගොල්ලන්ව එයාපෝට් එක ගාව තියෙන රිසෝර්ට්ස් වලට යන්න තියෙන බෝට් යාඩ් එක පෙන්වන්න. මෙන්න මෙතනින් තමයි ඔයගොල්ලෝ එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා රිසෝර්ට් එකට යනවා නම් බෝට් එකකට අගින්න තියෙන්නේ. ඉතින් මේකත් හරිම ලස්සන පිළිවෙලට නිර්මාණය කරලා තියෙනවා. වටිනාම දේ අපිරිසුදු නැහැ, බුලත් කෙලත් නැහැ, කුණුත් නැහැ. පිරිසුදුයි. ඉතින් මාලේ ටුවරිස්ට් ළම ටාගට් කරලා කරන දෙයක් හින්දා මේගොල්ලෝ ඉතාමත් හොඳට මේ සියලු දේ කරලා තියෙනවා. ඉතින් මේ එයාපෝට් එකත් එක්ක ඉස්සරහම තමයි මේක තියෙන්නේ. ඉතින් මෙන්න මේ දකින්න තැනින් තමයි ඩිපාචර් එක තියෙන්නේ. ඉතින් මෙතනට ආවේ මං ආපු ටැක්සි එකේ ඉක්නගේ යාළුවෙක් බස්සන. මේ එයාපෝට් එකේ අනිත් පැත්ත ඔයගොල්ලෝ දකින්නේ පේනවනේ බයිසිකල් එහෙම යන හැටි. ඉතින් ගොඩක්ම කාර් එහෙම දැන් ගොඩාක් තියෙනවා. ඒකෙන් ඉතින් කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි ඉතින් මිනිස්සු ගමනාගමන පහසුව වැඩියෙන්ම සලසගන්නේ මොටර් සයිකල්ස් වලින්. ඉතින් එයාපෝට් එකට තියෙනවා සම්පූර්ණ දූපතක්. මෙන්න සීප්ලේන් එකක් යනවා. ඉතින් මෙහෙම ඉඳලා ඉවරලා මේකත් බලාගෙන එනකොට මේ දෙපැත්තේ පොල් ගස් තිබ්බට පොල් ගෙඩි නම් දැක්කේ නැහැ. ඉතින් මේ නැවතත් මම මෙන්න මේ පාලමෝඩේ පල්ලෙන් බැහැලා යනවා. පොඩ්ඩක්
පාරේ ඇවිදගෙන ඔයගලන්ට සුපර් මාකට් එකක් ඇතුළේ පෙන්නනවා. මෙන්න මේ සුපර් මාකට් එක ඇතුළට ගියාම කුරුම්බක් තියෙනවා. ඊට අමතරව මං ආවේ නට්ස් ಜಾති බලන්න. කොහොමද මේ මිල ගණන් කියලාත් බලන්න. මිල ගණන් ඕන නම් එච්චර අඩුවක් නැහැ. මිල ගණන් පොඩ්ඩක් වැඩි. හැබැයි අවශ්‍ය කරන දේවල් තියෙනවා. මේ තමයි නට්ස් ಜಾති තිබ්බ තැන. ඉතින් මේගොල්ලන්ගේ ඩොලර් එකක් ඒගොල්ලන්ගේ රුපියල් 15 සහ 20 අතර වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් බෙදලා බලන්නකො මේක ගන්න ලාභ නැහැ. මීට වැඩිය ලාභයි ලංකාවේ පිටකොටුයි. ඉතින් නමුත් ඔයගලන්ට මේව රස විඳින්න ඕන නම් මාල්දීව්වට ආවම මේ සුපර් මාකට් වලට ආවම මේ හැමදේම තියෙනවා. මේ හැමතැනම කාඩ් පේමන්ට් එහෙමත් කරන්න පුළුවන් පහසුකම් හැමදේම සලසලා තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒව තමයි ඉතින්. මේකට ටූරිස්ට්ලා ගොඩක් මේ සුපර් මාකට් වලට ඇවිල්ලා තිබ්බා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය බඩු මුදදී ගන්න රටේ ඉඳිත් එක වර්ග තිබ්බා. ඉතින් ඊට අමතරව මේ සුපර් මාකට් එකේ මං කිව්වනේ අර කුරුම්බා එහෙම විකුණන්න තියෙනවා කියලා. ඉතින් දැන් ඊගලඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ පළතුරු සහ ඒවා තියෙන තැන මෙතන තියෙනවා ස්වීට්ස් ಜಾති වේලපු පළතුරු. ඔය තියෙන්නේ පැකට් කරලා. ඉතින් මේකත් මේගොල්ලන්ගේ හොඳ ව්‍යාපාරයක්. සුපර් මාකට්ස් වල මේකේ ක්වොලිටි විදිහට තියෙනවා. හැබැයි මාකට් එකට ගියාම මීට වැඩි අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පුවක් වලට නම් පුදුම තැනක් දීලා තියෙනවා මේ රටේ. අපිට නම් ඉතින් බුලත් විතරයි බුලත් කළා ඒක කතා කරලා වැඩක් නැහැ. නමුත් මෙහි නම් එහෙම ගෙල ගහපු තැන් මම දැක්කේ නැහැ. ඉතින් මේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් ලංකාවෙන් ගෙනපුවා තියෙන මෙන්න කුරුම්බා. කොහොමද ලංකාවේ ඒවා මේ ලංකාවෙන් ගෙනපු ගොඩක් බඩකුව තියෙන්නේ. ඉතින් ඇපල් නම් නෙමෙයි අන්නාසික මොඩුවක් ඒවා. ඉතින් ලංකාවේ ඇපල් කියන්නේ මාර ගාණක් දීලා ගන්න ඕනේ වනේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ එහෙ විකුණන්න තියෙන පළතුරු. මෙහෙම එනකොට රටේ දිත් ඉතින් ගිහිල්ලා ඉඳන් හමුමු ඊගා වීඩියෝ එකකින්.